කෞෂි දැන් ඩෙන්ගි රෝගය කියන්නේ වෛරස් උණක්. ඔව්. ඉතින් මේක පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ව්‍යාප්ත වෙන රෝගයක් නෙමෙයි. දැන් කොවිඩ් නම් එහෙමනේ. නමුත් මේකෙදි වෙන්නේ මදුරුවෙක් හරහා ඒ විෂ බීජය ඒ වෛරස් එක මනුෂ්‍යයාගේ ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් මදුරුවා බිත්තර දාන තැන් තමයි අපි මේ විනාශ කරන්න කියලා කියන්නේ. ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු විශේෂය තමයි විශේෂයෙන්ම. ඒ වගේම ඊඩිස් ඇල්බපික්ටස් කියන විශේෂයක් ඉන්නවා. ඉතින් මේ මදුරුවාගෙන් මේ රෝගය වෛරස් එක මනුෂ්‍යයාට ඇතුල් වෙලා මනුෂ්‍යයාගේ ශරීරයේ ඒ වෛරස් එක රුධිරය පුරාම ව්‍යාප්ත වෙනවා. ඒකට අපිට වෛරීමියා කියලා තත්වයක් කියලා අපි කියන්නේ. ඒතර ඒ අවස්ථාවේදී අපි සතියක පමණ කාලයක් ඒ ඇඟේ ඒ වෛරස් එක ඇතුල් වුණාට පස්සේ දවස් 3 සිට 5 දක්වා කාලයක් යනවා රෝග ලක්ෂණ පෙන්වන්න. සතියක් පමණ කාලයක් ඉතා දැඩි ලෙස ඒ වෛරස් එක රුධිරයේ සංචරණය වෙනවා. ඒතර මේ අවස්ථාවේදී මෙහෙමත් පැතිරෙන්න පුළුවන්. දැන් මේ වෛරස් ඊඩිස් ඊජිප්ටයි කියන මදුරුවා ඒ රෝගියාව විදලා ඒ නිරෝගී කෙනෙකුට විද්දොත් එයා ගිහිල්ලා නිරෝගී කෙනෙකුට විද්දොත් ඒ ආකාරයෙන් මේක පැතිරෙන්න